ආයුබෝවන් මගේ යාළුවනේ. ලබන්න යන්නේ 2026 අලුත් අවුරුද්ද. හැබැයි මේ අවුරුද්ද ගැන කතා කරද්දී අපිට හිත පුරා hina වෙන්න බෑ මචං. මොකද අපේ හිත තාමත් තුවාල වෙලා තියෙන්නේ. මේ ගෙවිලා ගිය අවුරුද්දේ ආපු ඒ දිවිත්ව සුලි කුණාටුව නිසා අපි කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නද? තමන් අවුරුදු ගාණක් තිස්සේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් තමන්ගේ ඇස් ඉස්සරහම විනාශ වෙලා යද්දී දනුන වේදනාව මම දන්නවා. ඒ විතරක් නෙවෙයි බං, සමහර පවුල් වලට තමන්ගේ පණ වගේ ආදරණීයන්ව සදහටම අහිමි වුණා. ඒ වෙන්වීම දරා ගන්න හරිම අමාරුයි. කකක්, සමීප නෑදෑයෝ හිතවතුන් අපිට නැති වුණා. ලාංකිකයෝ විදිහට ඒක අපේ හිත් කෑලි වලට කඩපු සංවේදී මොහොතක්. හැබැයි මගේ යාළුවනේ, එක දෙයක් මතක තියාගන්න. ලාංකිකයෝ විදිහට අපි කවදාවත් කිසිම වෙලාවක කාවවත් තනි කළේ නැහැ. Tamanට පුළුවන් විදිහට එකාට එකා උදව් කරගත්තා. අන්න ඒ මනුස්සකම තියෙනවනේ. අන්න ඒකයි අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන රත්තරන්ම ගුණය. ඉස්සරහට තව ප්‍රශ්න එයි, තව කරදර එයි. හැබැයි මචං, අපි කලින් වගේම එකා වගේ එකට අත්වැල් බැඳගෙන ආයෙත් නැගිටිමු. ಜಾති, ආගම්, කුල මල මේවා මොනවද බං? මේවා අපිට අදාළ නෑ. අපි හැමෝම මේ ලංකා මාතා වගේ එකම දරුවෝ. ඉතින් මම ඔයාලට කියන්නේ මගේ යාළුවනේ, කිසිම මොහොතක වැටෙන්න එපා. අපි අපිට පුළුවන් විදිහට ආයෙත් හයියෙන් නැගිටිමු. හැමෝටම ලබන්නා වූ 2026 අලුත් අවුරුද්ද ශක්තිය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම මංකි ටොක්. ඔයාලා හැමෝටම ආදරෙයි. පරිස්සමෙන් ඔන්න. ජය වේවා.